ලැප්ටොප් වල තියෙන රිබන් ටිකක් ගණන්. මේ රිබන් එකක් එහෙම ඩැමේජ් වුණොත් එහෙම අපිට හොයාගන්න යන කාලය ගොඩක් යනවා. සහ මේකට වියදම් කරන්න වෙන මුදල වැඩි. ඉතින් අපිට මේ විදිහට ලැප්ටොප් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ලැප්ටොප් එකේ ඩැමේජ් වෙලා තියෙනවා ඒකේ රිබන් එකක් සබ් PCB එකකට යන රිබන් එකක් ඩැමේජ් වෙලා තියෙනවා. කඳට ෂෝට් වෙලා ඒ පාත් තුන උණු වෙලා තියෙනවා. ඉතින් ඒ පාත් තුන අපි රිපෙයාර් කරගත්තේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉවර වෙනකම් බලන කට්ටියට මොනවා හරි දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ රිබන් එකේ මයික්‍රොස්කෝප් එකෙන් බලපුවම අපිට මෙන්න මේ විදිහට පේන ඉතාම සියුම් පාත් තුනක් මිස් වෙලා ඉන්න වෙලා තියෙනවා. ඉතින් මේ මිස් වෙලා ඉන්න වෙන්න හේතුව තමයි මේ පාත් තුන ෂෝට් වෙලා එතන උණු වෙලා තියෙනවා. එතකොට ඒ ඉන්සුලේෂන් එක ඩැමේජ් වෙලා මේ පාත් තුන යහම වෙලා තියෙනවා. ඉතින් අපි මේකට ගැළපෙන ඉතාම සියුම් රිබන් එකකින් මේ පාත් අතර තියෙන ඩිස්ටන්ස් එකම තියෙන රිබන් එකකින් අපි කොටසක් මේ විදිහට කපාගෙන මෙන්න මේ ඩැමේජ් වෙච්ච රිබන් එකට අපි පාහගෙන දමන් සූදානම් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි කපා ගන්නකොට අනෙක් පාත් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඒ ඩැමේජ් වුණු පාත් තුන පමණක් ඉවත් කරගන්න ඕන ඉතාමත් සියුම්. ඉතින් මේ කාරණාව ඉතාමත් සියුම් නිසා තමයි අපිට මේක මයික්‍රොස්කෝප් එකක් භාවිතයෙන් තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේක අපේ PVSෙන් කරන්න ගියොත් එහෙම මේ වැඩේ ක්වොලිටිය සහ මේ රිබන් එකේ ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මේ විදිහට මම වෙනත් රිබන් එකකින් ඒ හා සමානව ප්‍රමාණයකින් පාත් ටිකක් කපලා වෙන් කරගන්නවා මේ වැඩේට. ඉතින් මේ විදිහට කපලා ඉවත් කරගන්නකොට අනිවාර්යයෙන්ම ඒ දුර ප්‍රමාණයෙන්ම ගැලපෙන රිබන් එකක් තෝරගන්න අමතක කරන්න එපා. ඉතින් හරියටම මේ තැනින් ඒ දුර ප්‍රමාණයෙන් කපාගෙන ඉවර වෙලා මම ඒක මෙන්න මෙතනට හරියටම අලයින් කරගන්නවා. අලයින් කරගෙන අපි ඒ පාත් ටික පරණ රිබන් එකේ පාත් වලට පාහ ගන්න අපි ඒ ඉන්සුලේෂන් එකත් සුද්ධ කරගන්නවා මේ විදිහට. ඉතින් ඊට පස්සේ අපි මේක ඊටම සියුම් නිසා අපි මේකට සෙලෝ ටේප් එකක් ගහ ගන්නවා. ටේප් එකක් ගහගෙන ඉවර වෙලා තමයි මේ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ මේ පාත් දෙපැත්තම අපි මේ විදිහට සුද්ධ කරගෙන ඉවරලා මේ පාත් අනිවාර්යයෙන්ම ෂෝට් නොවන විදිහට අපි මේක පාහ ගන්න ඕන සම්බන්ධතාවය තියාගන්න. ඉතින් මේ වගේ වැඩක් ඉතා වේගයෙන් කරන්න බෑ. නමුත් අපිට මේක රිබන් එක හොයාගන්න යන කාලයට වඩා අඩු කාලයකින් අපිට මේක රිපෙයාර් කරගන්න පුළුවන් නිසා සහ අපිට දරන්න සිදුවෙන මුදලත් යම් තාක් මට්ටමින් අඩු කරගන්න පුළුවන් නිසා මෙන්න මේ විදිහට රිපෙයාර් එකක් කරලා මේ විදිහට හදාගත්තට වරදක් නැහැ. ඉතින් මේක හදනකොට සමහර වෙලාවට මේ රිබන් එකේ තිබ්බටත් වඩා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඊටම සූක්ෂමව පිරිසිදුව වැඩේ කරන්න ඕන. ඉතින් මම මේ විදිහට පහගත්තට පස්සේ වැඩිපුර තියෙන ෆ්ලක්ස් ටික අපි ඉවත් කරගෙන අපි නැවත මෙතන ගැලවෙන්නේ නැති වෙන්න මම නැවතත් ටේප් එකක් මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ අපිට මේක සුපුරුදු විදිහට මේ රිබන් එක ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් සෑහෙන ප්‍රමාණයක් වැඩේ ඉවරයි. දැන් අපි මේක පරිගණකයට නැත්නම් ලැප්ටොප් එකට සම්බන්ධ කරගෙන ඉවරලා බලමු වැඩේ සාර්ථකයිද අසාර්ථකයිද කියලා. නෑ අතරම මේ වැඩේ සාර්ථකයි. මම මේ වැඩේ සාර්ථක වුණාට පස්සේ තමයි මේ විදිහට මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. ඒතකොට මම මේ විදිහට සම්බන්ධ කරගෙන ඉවරලා මම මේ කනෙක්ෂන් අතර ෂෝට්ස් තියෙනවද කියලා තමයි මම මල්ටිමීටර් එකෙන් බලවුවේ. ඉතින් මේ සම්බන්ධතාවය මේ රිබන් එකේ එහා පැත්තටත් ඒ විදිහටම තියෙනවද කියලා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. නැත්නම් අපි පාහ ගත්තට හරියට සම්බන්ධ වෙලා නැත්නම් අපිට මේ රිබන් එකේ මුල සහ අග කියන දෙපැත්තම කන්ටිනියුටි එක නැති වුණොත් එහෙම මේ වැඩේ අසාර්ථක වෙනවා. ඉතින් ඒ විදිහටම අපි ඒක සම්බන්ධ කරගත්තා. දැන් මේ රිබන් එකේ තියෙන බ්‍රැකට් එකක් විදිහට තියෙන එක ටයිට් වෙන්න ඒ සොකට් එකට ටයිට් වෙන්න තියෙන මේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. අපි ඒකත් මේකට අලව ගත්තට පස්සේ වැඩේ 100%ක්ම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ලැප්ටොප් එකට සම්බන්ධ කරලා වැඩේ සාර්ථකයිද කියලා බලන්න. ඉතින් මම ඔයාලට ඒකේ චූටි කෑල්ලක් මේ වීඩියෝ එකට අගට සම්බන්ධ කරලා පෙන්නන්න. මේක ඇවිල්ලා මේ රිබන් එක සම්බන්ධ වෙන්නේ USB port එකකට සහ LED setup එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට ලැප් එකේ blink වෙන බැටරි ඉන්ඩිකේටර්ස් ටික සහ headphone jack එක මේ හැම දෙයක්ම නිවැරදිව වැඩ කරලා තියෙනවා. ඔය තියෙන ලැප්ටොප් එක කිරිටෝයියා වගේ ඉතින් මේ විදිහට වගේ ලැප්ටොප් එකෙත් මොනවා හරි අලුත් වැඩිය කටයුත්තක් තියෙනවා නම් එන්න දිවාන IT solution එකට.